ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම විශ්වාස YouTube channel එකට. ඉතින් අද කතා කරන්න යන්නේ අපි නත්තල් කාලේට අපිට මතක් වෙන ප්‍රධානම චරිතය තමයි නත්තල් කීයා. ලෝකේ පුරාම ඉන්න පොඩි දරුවෝ හරිම ආසාවෙන් බලාගෙන ඉන්න මේ සුදු රැවුලක් තියෙන රතු ඇඳුම් ඇඳපු අපූර්ව සීයාව හැමෝම දන්නවා. හැබැයි ඔබ දන්නවද මුල් කාලේදී නත්තල් සීයා මෙහෙම නෙමෙයි හිටියේ කියලා? හරි. අද අපි කතා කරන්නේ නත්තල් කීයාගේ ඉතිහාසය සහ කාලයත් එක්ක ඔහු වෙනස් වුණු අපූර්ව හැටි ගැනයි. නත්තල් කීයා කියන්නේ එක පාරටම පහළ වුණු චරිතයක් නෙවෙයි. මේක ගොඩනැගිලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේ හිටිය සාන්ත නිකලස් කියන ක්‍රිස්තියානි පූජකතුමාගේ කතාවේ. නිකලස් කියන්නේ හරිම කරුණාවන්ත දරුවන්ට සහ දුප්පතුන්ට ආදරය කළ කෙනෙක්. එතුමා රහසින් තෑගි භෝග බෙදා දෙන්න හරිම දක්ෂයි. ලන්දේසි ජාතිකයන් එතුමාව හැඳින්වුවේ සින්ට ක්ලාස් කියලා. පසුව ඇමරිකාව වැනි රටවලදී මේ නම බිඳිලා තමයි සැන්ටා ක්ලෝස් බවට පත් වුනේ. දැන් අපි දකින නත්තල් සීයාගේ රූපය මුල ඉඳන්ම තිබුණේ නැහැ. ඒකේ ලොකු වෙනස්කම් ගොඩාක් සිද්ධ වුණා. පැරණි කාලේ මුල් කාලයේදී නත්තල් සීයා සිත්තම් කරලා තිබුණේ බොහෝ විට නිල් හෝ කොළ පාට ඇඳුම් වලින්. ඔහු තරමක් කෙට්ටු උස කෙනෙක් විදිහටයි දැක්කුනේ. 1860 ගණන් වලදී තෝමස් නාස්ට් කියන චිත්‍ර ශිල්පියා තමයි අද අපි දකින ලොකු ඇඟක් තියෙන සුදු රැවුලක් තියෙන සීයාගේ රූපය ලෝකෙට අඳුන්වලා දුන්නේ. නත්තල් සීයා අඳින රතු පාට ඇඳුම ලෝකේ පුරාම ජනප්‍රිය වුණේ 1930 ගණන් වලදී කොකාකෝලා සමාගම තමන්ගේ ප්‍රචාරණ කටයුතු සඳහා නත්තල් සීයාගේ රූපය යොදා ගැනීමත් එක්කයි. ඔවුන්ගේ ලාංඡනය වන රතු සහ සුදු පාට නත්තල් සීයාගේ ඇඳුමටත් එකතු වුණා. අද වෙනකොට නත්තල් සීයා කියන්නේ උදෙක් සෙල්ලම් බඩු දෙන කෙනෙක් විතරක්ම නෙවෙයි. ඔහු ආදරය, කරුණාව සහ දරුවන්ගේ සිහින නියෝජනය කරන සංකේතයක්. ඔහු කොපමණ වෙනස් වුණත් ඔහු වටා තියෙන සතුට සහ බලාපොරොත්තු අදටත් එහෙමයි. ඔබ හිතන්න අවුරුදු 100 ගණනක් තිස්සේ ජනප්‍රවාද, චිත්‍ර සහ වෙළඳ දැන්වීම් හරහා එකතු වුණු මේ චරිතය අද කොච්චරනම් ජනප්‍රියද කියලා. ඉතින් මේ නත්තල් සීයාගේ මේ අපූර්ව ඉතිහාසය ගැන ඔයාට මොකද හිතෙන්නේ? පරණ නත්තල් සීයාගේ රූපයද අලුත් සීයාද ඔයා වැඩියෙන්ම කැමතියි? මේ ගැන ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.